තමන්ගේ දරුවා අවුරුදු 23ක් විතර වෙනකන් ගඟ කැලක වැටලා මැරෙන්න දෙන්නේ නැතුව අතක් පයක් කැඩෙන්න දෙන්නේ නැතුව ඇක්සිඩන්ට් එකක් වෙන්න දෙන්නේ නැතුව තුවාලයක් කරගන්න දෙන්නේ නැතුව අම්මලා තාත්තලා දුකෙන් හදන්නේ කොහොම හරි මේ දරුවා හෙට දවසේ ලක්ෂපාන විදුලි බලාගාරයේ විදුලි ඉංජිනේරුවෙක් විදියට එළියට එනවා දකින්න ආසාවෙන් කියලා අම්මලා කියනවා. එහෙම හදන ළමයාට තමයි ඔය ගියාට පස්සේ ඔය විශ්වවිද්‍යාල පද්ධතිය තුල ඉන්න අර පූර්ණ ඇරියස් කාර්යෝ ටික ඇවිල්ලා පහර දෙන්න ගන්න. ප්‍රශ්න කරන්න ගන්න. ඕවට ඉතින් අර මෙහි ඉන්න එළියේ ඉන්න කට්ටිය කියන අපේ කාලෙත් ඕවා තිබ්බා සුළු සුළුවට තිබ්බේ මේකයි කියලා. සුළු සුළුවට නෙමෙයි මේ විශ්වවිද්‍යාලේ පාලන අධිකාරියයි ඔක්කොම කිසිම වැඩක් ඇති කණ්ඩායමක් නෙමෙයි. කෙලින්ම කියනවනම් මේගොල්ලෝ කවදද මේ ශිෂ්‍යයන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගත්තේ. ප්‍රවෘත්තියක් අපි පළ කරා අවුරුද්දකට ඉස්සෙල්ලා එවැනිම සිදුවීමක් මේ ජ්‍යෙෂ්ඨ උත්තමියෝ කියන කට්ටිය පහර දීලා ළමයෙකුට සිදුවෙච්ච අසාධාරණයක් ගැන. ඒකටත් කිව්වා විමර්ශනයක් දානවා කියලා. විමර්ශනේ රෝල් කරලා තියාගෙන ගහගෙන ඉන්නව මිසක් ඒක එළියට එන්නේ නැහැ. පන්ති තහනමක් කරන්නේ නැහැ. වැරදි නම් වැරද්දට දඬුවමක් දෙන්නේ නැහැ. මේගොල්ලෝ ඩිග්‍රී ගන්න ඕන කට්ටියනේ කියලා කියනවා. ඕවිටිකල සමන්තගේ සිද්ධියේ ඉඳලා ඊට ඉස්සෙල්ලා සිදුවීම් වල ඉඳලා ගත්තොත් මේ රටේ ඉතිහාසයේ නවක වදේ හින්දා කාන්තාව විඳපු දුක මේවා ඕනතරම් කතා කරලා තියෙනවා. ඒවා මෙරි මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? තමන්ගේ ජීවිත කාලෙම විඳවනවා මේ වගේ දේවල් එක. හරි විශ්වවිද්‍යාල ප්‍රජාවක් නම් කියන්න ඕන ඉස්සෙල්ලා මේ උපකුලපතිතුමාගේ ඉඳලා ඔක්කොම කට්ටිය මොනවද මේවට ගත්ත ක්‍රියාමාර්ග කියලා. ඔක්කොම ටික තියාගෙන ශිෂ්‍යයන්ට බය ඉන්නේ. ශිෂ්‍යයන්ට බය නැත්තම් ගත්ත ඔය කමිටු දැම්මට වැඩක් තියෙනවද? ඔයගොල්ලෝ කමිටුවෙන් දීපු නිර්දේශ මොනවද ක්‍රියාත්මක කරේ කියලා කියන්නේ මේට අවුරුද්දකට ඉස්සෙල්ලා සිද්ධියේදී මුකුත් කළා නැහැ. කමිටුව ගත්තා දැම්ම වාර්තාව තියාගෙන ඉන්නවා බලාගෙන ඉන්නවා. ඒගොල්ලොත් එක්ක වැඩි ගැටෙන්න යන්න හොඳ නැහැ අපි ඉන්නවා. අන්න ඒ වැනි මානසිකත්වයක් තියෙන්නේ ওই ප්‍රජාව ඇතුළේ. ඉන්දා මේක මේ එහෙමයි මේක සුන්දරයි විශ්වවිද්‍යාල කියන්නේ ඒ වගේ තැන් නෙමෙයි කියාගෙන ඉන්න තියෙන්නේ. ඔය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් ගැන කතා කරද්දී මම හිතන්නේ කිහිප දෙනෙක් ඉන්නවා. මෙතන මේක වැඩ කටයුත්ත කරන්න ඕන ළමයින්ට මෙහෙම කරන්න දෙන්න බෑ කියන කට්ටිය. හැබැයි මේ ඉහළම ඉන්න කීප දෙනා ඉහළම ඉන්න කෙනාගේ සිට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා තමයි දැන් චෝදනාව තියෙන්නේ. ඔබතුමා එහෙම නැත්තම් නැහැයි කියලා කියන්නේ අහන හැමෝම කියන්නේ විනය කණ්ඩායම් වල ඉඳලා ඔක්කොමලා නිර්දේශ ලබා දීලා තියෙනවා කියලා තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ අප වාර්තාකරුණොත් කියන්නේ. එතකොට ලංකාවේ නීතිය තියෙනවා දඬුවම් තියෙනවා. මොකද 1998 අංක 20 මේ අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ ওই සාහසික ක්‍රියාවන් තහනම් කිරීමේ පනත තියෙනවා. ඒතර නවක වදයට එරෙහිව ලංකාවේ ක්‍රියාත්මක වන ඒ කියන්නේ මූලිකම ප්‍රතිපාදනය ඕක. මේකේ අර මට මතකද දෙවෙනි වගන්තිය ගත්තොතින් අධ්‍යාපන ආයතනයක් තුලදී එක්කෝ පිටතදී මේ නවක වදය සිදු කරනවා නම් එක්කෝ නවක වදය සිදු කරන්න සහභාගී වෙනවා නම් අය මේ පනත ක්‍රියාත්මක කළ දඬුවම් ලබා දෙන්න පුළුවන්. දැන් මේක ඇතුලේ හොඳේ වෙනත් අර එළියේ රෙන්ට් කරලා තියෙන තැන්වල නෙමෙයි මේ සිද්ධිය වෙන්නේ. ඒකයි